ආයිබෝන් කියලා පිළිගන්න සියලු දෙනාම අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සර්වසාම්‍ය විසඳන හැටි. ඒතර මේ සර්වසාම්‍ය ගත්තොත් ඔයාලට පේනවා ඇති වම් පැත්තේ තියෙන්නේ sin 6 වෙනි බලය x සහ cos 6 වෙනි බලය x කියන පද දෙක නේද? මේ දෙක එකතු. දකුණු පැත්තේ තියෙන්නේ sin වර්ග x ගේ cos වර්ග x ගේ ප්‍රකාශනයක් නේ. එතකොට ඔයාලා සර්වසාමයක් විසඳනකොට හැමතිස්සෙම බලන්න ඕන දෙයක් තමයි වම් පැත්තද තෝරගන්න එක ලේසි දකුණු පැත්තද තෝරගන්න එකද ලේසි කියලා. හරි. එතකොට මේ ගානට අනුව නම් 6 වෙනි බලයෙන් දෙවෙනි බලයට යන එකද ලේසි දෙවෙනි බලයෙන් 6 වෙනි බලයට යන එක ලේසි. මම තෝරගන්නේ වම් පැත්ත. මොකද 6 වෙනි බලයෙන් දෙවෙනි බලයට යන එක ලේසි. හරිද? එතකොට ඒක ඔළුවේ තියාගෙන මම LHS එකට යනවා. left hand side එකට යනවා. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ හැඩයක් තියෙනකොට sin 6x ධන cos 6 වල x කියලා තිබ්බහම මට අදක් යන අර පයිතකර සර්වසාම්‍ය. sin වර්ග x ධන cos වර්ග x සමාන 1 කියන එක. sin වර්ග x ධන cos වර්ග x සමාන 1 කියන එක. මෙන්න මේ සර්වසාම්‍ය මතක් වෙනවා. හරිද? ඒත් මේ සර්වසාම්‍ය කොහොම හරි මේකට උපා ගන්න පුළුවන් නම් හරිද? මේකේ හැඩය වෙනස් කර කර ගියා නම් මෙන්න මේක එන විදිහට මේක තවදුරටත් සරල වෙනවා. ඉතින් ඒක ඔළුවේ තියාගෙන අපි ගාන හදමු. මට මේ sin 6 වෙනි බලයේ x ධන cos 6 වෙනි බලයේ x කියන එක ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට. sin वर्ग x की घाने धन cos वर्ग x की घाने किया මෙහෙම ලියන්න පුළුවන් නේද? හරිද? මෙතන දැන් ඒතර ඝන දෙකක ඓක්‍යයක් තියෙන්නේ. ඝන දෙකක ඓක්‍යයක් තියෙන්නේ. ඒතර ඝන දෙකක ඓක්‍ය අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද? a ඝනය ධන b ඝනය සමානයි a ධන b වාරයක් a वर्ग ऋण ab ධන b वर्ग කියලා ලියන්න පුළුවන් නේද? හරි. මේ විදිහට මේ හැඩය වෙනස් කරන්න පුළුවන් අපිට. හරි. මේක පාවිච්චි කරමු මෙතනට ඝන දෙකක ඓක්‍යයක් විදිහට. a කියන තැන sin वर्ग x දාගන්න. b කියන තැනට cos वर्ग x දාගන්න. එතකොට මේක සුළු කරගන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට. මම මේක මෙහෙම තියන්නම්. මෙහෙම ලිව්වොත් sin वर्ग x ධන cos वर्ग x කියලා එනවා මේ පදේ. හරිද? දෙවෙනි පදේ අපිට ගන්න පුළුවන් sin 4 වෙනි බලයේ x ඍණ sin वर्ग x cos वर्ग x ධන cos 4යි x cos 4 වෙනි බලය x හරියටම කියනවා cos 4 වෙනි බලය x. හරිද? එහෙම එනවනේ. මම අර කිව්වේ sin वर्ग x ධන cos वर्ग x සමාන 1 කියන පයිතකර සර්වසාම්‍ය මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ කෑල්ල එකට සුරු වෙනවා. හරිද? එකට සුරු වෙනවා. දැන් මට මේක ලියන්න පුළුවන් sin 4 වෙනි බලයේ x මම අර cos පදේ මෙතන ළඟට ගන්නවා. cos 4 වෙනි බලයේ x ඍණ sin वर्ग x cos वर्ग x. හරිද? දැන් දැන් අපේ පිට පෙන්වන්න තියෙන මේ ප්‍රතිඵලයෙන් ටිකක් පොඩි හැඩයකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ කෑල්ල. හරි? මේකත් තව සුළු කරගත්තොත් පයිතගොරස් සර්වසාම්‍ය දාලා sin वर्ग x ධන cos वर्ग x සමාන 1 කියන එක දාලා සුළු කරගත්තොත් අපිට මේ ප්‍රතිඵලයට යන්න පුළුවන් වෙයි. මේ ප්‍රතිඵලයට යන්න පුළුවන් වෙයි. එහෙනම් මම මේක
තව ලියනවා මෙන්න මේ විදිහට. ඔයාලට මතකද මේ හැඩේ? A වර්ග ධන B වර්ග සමානයි A ධන B ගේ සම්පූර්ණ වර්ගයේ ඍණ 2 AB කියන එක. මෙතන කරලා තියෙන්නේ මොකද්ද? දැන් මේක ප්‍රසාරණය A ධන B ගේ සම්පූර්ණ වර්ගයේ ප්‍රසාරණය ගත්තොත් A වර්ග ධන B වර්ග ධන 2 AB නේ. ඒ ධන 2 AB මෙහෙට ගෙනල්ලා. ඒතර ඍණ 2 AB වෙලා තියෙනවා. ඒතර මේක ගෙනල්ලා මෙතනට දැම්මොත් මේ දෙන්නට දැම්මොත් මේ හැඩය ගෙනල්ලා මේ දෙන්නට ඇප්ලයි කරොත් මේ හැඩය ගෙනල්ලා මේ දෙන්නට ඇප්ලයි කරොත් මොන වගේ වෙයිද? එතනත් අර පයිතකර සරල සාම්‍ය හැදෙනව නේද? මට මේක ලියන්න පුළුවන්. A වෙනුවට sin වර්ග x කියලා දාලා B වෙනුවට cos වර්ග x දැම්මොත් මට මේක ලියන්න පුළුවන් නේද? sin වර්ග x ධන cos වර්ග x වල සම්පූර්ණ වර්ගය ඍණ 2යි sin වර්ග x cos වර්ග x ඊට තව පදයක් තියෙනවනේ. මේ පදේ මේක හදාගන්න එපා. ඍණ sin වර්ග x cos වර්ග x කිව්වා. හරි මේක සුළු වුණාම 1යි. හරි මේක එකට සුළු වෙනවා. මේක යන්න එකට සුළු වෙනවා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් නේද? ඔයාලට මේ උත්තරේ එනවා නේද? 1 ඍණ 3යි sin වර්ග x cos වර්ග x කිය. හරිද? එහෙම තමයි මේ ගාන සුළු කරන්නේ. අර මෙතන පාවිච්චි උනේ මෙන්න මේ A ගණේ දාන B ගණේ කියන මේ විදිහට ලියන්න පුළුවන් හැඩයයි ඊට මේ හැඩයයි A වර්ග දාන B වර්ගයට තියෙන මේ හැඩයයි පාවිච්චි කරලා තමයි මේ ගාන හැදුවේ. හරි හරිම සරලයි. පයිතගොරස් සරල සාමයක් තිබුණා. ඒකත් පාවිච්චි වුණා මෙතන. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.